welcome back to the අලුත් vlog එක. ඉතින් සුපුරුදු පරිදි මොනවා සෙට් එකක් ඉන්නවා. මෙන් තව සෙට් එකක් ඉන්නවා. hi. ඉතින් vlog එක පටන් ගන්නෙම පොලිසියේ මේකකින්. ඒ නැති අපි ආවෝ ඉන්නවා. සතුනු මොකද කියන්නේ? අවුලන්නේ ආපු ගමන් පොලිසිය අල්ල ගත්තා. ආයේ ඉස්සරහට කියන්න බෑ ඉතින්. ඔය තමයි කියන්නේ හිමීර යන්න කියලා. ඉතින් අර කියන්නේ කොහොමද? එහෙනම් අපි යනවා මචං අපි යනවා රිවර්ස්ට්. අපි හම්බෙමු නේද? එහෙනම් රිවර්ස්ට් වලින් හම්බෙමු. bye. එහෙනම් අපි ගියා. දන්සලක් පොදනද අපේ සෙට් එක එතන. ඉතින් ඔයාලගේ සෙට් එකේ මේව චරිත ඉන්නවානේ. A few moments later. ගේමක් අවසානයේ කොහම හරි උඩට ආව අපි සෙට් එක. අනිත් සෙට් එක කොහෙද දන්නේ? අවිත් එක්ක අනිත් දවස් සෙට් එක මේ නානවා. බබා බෑන් තියනවා වයින්. හස්ද. මොකද කියන්නේ? යන්න අපිට හොඳට මහන්සි. අය කියන්නේ මම සුදු වෙලා පේනවා සීතලට. වදියේ. කොල්ලා කියන්නේ. හයි බා. හයි අපි ඉන්නේ රිවර්ස්ට් එකේ යන්නේ. යාලු රිවර්ස්ට් එකකට ඇවිල්ලා ඉන්නේ. අදිත මේ එන්න. යయ్యා. ඔබන් අරුට අර බෝන් එක ගන්නේ ඔබේ. හලෝ රංජා මල කඩන්න ඕනේ නේද මේ? අන්තිමට තුන් මිනිහ විතර. ඔල්ල ගවින්න බා. අර පැත්තේ ඒක තමයි ලස්සන ඔබ. හොර. කවුද? කවන්නේ. කොහොම ගියද ඉතින් යන්න බීබා. අපේ පෙන් දුවනවා හරිද? පාරේවා. අයියෝ කොටින් හොවෙ ඩවුට් දෙන්න නෝ පාර තන තියෙන්නේ. කොහොමද? මේ මෙතන. මේ වගේ කොහොම එන්නේ කියන්නේ මෙතනින් යන්න ඉන්නේ. යාර යන්න. ඔය කොහෙද යන්නේ? කොහෙද බං යන්නේ? මෙතනින් යන්න. නව් වෙන පැත්තේ. නගින්න බෑ කියන එක තමයි නග්ගලා පෙන්නන්න. वाह क्या सीन है वाह क्या सीन है අවුල කාගේද මං ෂෝට් කට් එක? යන්න රෝස අපේ රෝස එකේ. කාගේද මං ෂෝට් කට් එක? මම හැදුවේ දැන්. පුඩයක් ගෙවමු. අඩු අපි ඉන්නේ දැන් රිවර්ස්ට් මං කෙලි මහත්තයා. හරිද? මේ පාරේ ඩිරෙක්ටර්ත් මේ කියන එක අහන්න. හරිද? අපිට දැන් ඕනේ අතන් ගන්න. අපි ඇවිත් ඉවරයි. අපි ආපු සෙට් එක තමයි වල්ලේ. හරිද? අපි හතර දෙනා විතරයි අපි හතර දෙනා විතර ඉතුරුනේ. බස් එක තිබ්බේ නැත්තම්? බස් එක තිබ්බේ නැත්තම් මේ ඊටත් කලින් ඇවිල්ලා නේ. ඔව් බස් ඉරාවට මම. බස් එකයි කාර් කාර්යය යන්න. ඔව්. කාර් එකේ මිනිස්සයා. ඔයා මේ vlog එක බලනවනේ. thank you කොට. වරක්කෝ කරාට. අපි මේකට එන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඈ? නරුන්නතු බේරුනේ නූනේ. ඔව්. මේකට එන්න. මෙන්න මෙයා. දානවා දැවිල්ලක් මචං. මාළෝ ලංකාව. හසිත. ඔගේ අත්ත බහින්න. හසිත. හසිත. හසියා මේ vlog එක බලනවනේ.
හසිය ගැන මොකක්ද කියන්නේ? හසිය ගැන කියන්නේ හසියට මචං පණ. ඒ කියන්නේ උඹ මහ මෝඩේ. හසිත අපි එක්කම ආව නම් හසිය දැන් මෙහෙර උඩ. ඔව්. හසිත තමල් කියලා උඹ නම් මහ මෝඩේ කිච්චරයි. උඹලා හිතපල්ලකෝ. ආ වගේ උතුරක් අය පාරට බහින දේ. උඹලා දැන් හිතපන් අර වගේ ඒක නිවුරල් එකනේ බයන්. කොහොමද? ඊයා. ඒ අර බලන්න. අනිකටයක් ආයිස් කොහොමද අර පැත්තේ තියෙන ලස්සන විවි කොම්මු. මේක නම් ලංකාව. ඔයගොල්ලෝගත් එක්ක. sorry. මේ අවස්ථාවේ නම් guys කන් අඩිත් එක්ක අගුල වැටලා තියෙන්නේ. ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. කන් අඩිත් එක්ක අකුල් වැටලා තියෙන්නේ. guys මීදුම මැද්දෙන් සීතල මැද්දෙන් මං නම් නෝනට උරුව ජර්සි එකක් දාගත්තා. මෙයාලා නම් ජර්සි දාගෙන නැහැ. ඉතින් වල මෙන්න මේ පැත්තෙන් මීදුම දැන් නම් මචං කන්දත් එක ලොක් කරලා තියෙන්නේ. සේවත් දෙන්නේ. උඹට ජැකට් එකක් හදිනවා මට ජැකට් එකකුත් නෑ. මන් නෝනට උරුව මන් දන්න ටෝස්ට් නැත්නම් දැන් මචං පාර බෑන්නේ නෑ යන්නේ. නෝනට උරුව අපි දාගත්තා මේ මන්න දාගත්ත ජර්සි. මට මතකුණා ගිහින් රයිස් කැප් එකයි මේකයි. ඒකට තව ටිකක් අපිටත් මෙන්න මේ වගේ මෙන්න මේ මොකද්ද බං ඒ සද්දේ? ඒ අදිත් අයලා බයිනවනේ. ඒ අදිත් අයියා. ඇයි බහින්නේ? යකෝ ලයිට් කණුවේ රත්තරන් තියලා බලපන් ගිහිල්ලා. ආවා කිලෝමීටර් 115ක් විතර මේ රිවර්ස් කරනවා. ඒ ගුලියට. මං උඹලට කිව්වා බලපන් යකෝ මේ ස්පේස් එක බලපන් බලන්න මේ ලොග් ගහන්නත් ඕනේ. පිටිපස්සේ ඕනේ. මීදුමත් එක්ක පීර හිව් එක දැන්ම සෙම හැදිලා දෙන්නේ. යකෝ හරිද? මේක නගින්න ඕනේ වා. දැන්ම සෙම හැදිලා දෙන්නේ. හස්ත කොටාම මොඩ හසිත උඹ මේ වීඩියෝ එක බලනවනේ. උඹට කියන්න තියෙන්නේ උඹ මෝඩයි මචං. ඇත්ත. ආවනම් අපිත් එක්ක ඉවරනේ. එකපාරේ පොලිසිය එල්ලේ ඩයලොග් බයි වුණා. එකපාරයි අතනින් එනකම පොලිසිය එල්ලේ. මේක එක්කමානේ. ව්‍යාපෘති රුවාන මචං පොරට රිවර්ස් ටර්න් නෙවෙයි වන්න වෙන්න තිබි වාදනය
අපි දැන් යන්නේ ලස්සන view එකක් බලන්න. ලස්සන view එකක් බලන්න යන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ හැදලා ඉන්නේ සීතල කරන්න දෙයක් නැහැ ඉතින්. මේ ඒ සසින්දු ඔයාලා දෙන්න කපල් එකද? ඈ හැකි මුට්ටිය ජීනලා නෑ සාධාරණයි. දැන් හරි සීතල වැඩිනේ. වැඩි කොට දැන් මහවල්ල ගන්න. කොට හසිත ඒ බද්දෝඩක් ගොඩ මාව මේ මෙෂන් කරන්න එපා. අත කියන්නේ අර ෆොටෝ කොපි වලිද ඈ. අඩෝ ඒක මරුණම බා ෆොටෝකෝපි හසිත නයිස් ඔයාලට වෙන්නේ ඇයි මොකද්ද කලුවරේ අපි දැන් කන්ද බහලා ඉවරලා අපි කරුවල අපි කාටවත් පේන්නේ 6:50 වෙලා ඔයාලට පේන්නේ නැහැ අපි දැන් තමයි තාම හිවස්ටන් නේ දැන් තමයි පල්ලෙහාට බහින්නේ වාහන ළඟට වාහන හොයන්න දැන් වාහන තියෙනවද දන්නේ එහෙනම් ගයිස් වාහන ළඟට ගිහිල්ලා සෙට් එකමු ඔයාලට කලුවරයි අපි දැන් එනවා බයික් උඩ දවස් අවසානයේ කැමරේ හරි ගයිස් ඔන්න ඉතින් vlog එක ඉවරනේ. ඉතින් කවුද නැංගා කෑවා රෑ ආවා. ඉතින් හරිම මහන්සි. එහෙනම් vlog එක මෙතනින් ඉවරයි. vlog එක enjoy කරා නම් යට like එකක් දාන්න, comment එකක් දාන්න. මේ වගේ විශේෂ අපහාරයක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe බටන් එක ඔයගොල්ලෝ නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.